ඔයාලා බලනවා ඇති නේද මම මේ රෙදි මහන ගමන් මොකද්ද මේ පෙන්වන්නේ කියලා. බලන්නකො ලාදම් පාට චූටි මලක් තියෙනවා. මුරුංග කොළ වගේ පොඩි රවුම් කොළ තියෙන්නේ. බලන්නකො හොඳට මේ ගහ දිහා. බලන්න අඳුරනවද කියලා. ඔයාලගේ වත්තේත් ඕන තරම් ඇති මේ ගස්. මේකට අපේ පැත්තේ නම් කියන්නේ ඇඹුල් පලා කියලා. බලන්න ඔයාලගේ පැත්තේ මොන වගේ නමක්ද කියන්නේ කියලා. ඉතින් මෙන්න මේක අපි ආහාරයට ගන්නවා. මේක හරිම රසයි. මේක හදන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නද? ඉස්සෙල්ලම මේකේ තියෙන කොළ ටික සූරගෙන හොඳින් සෝදලා ගන්න. ඊට පස්සේ මේකට ලුණු චුට්ටක් දාලා වතුර චුට්ටක් දාලා මැටි ඇතිරියක ලිපේ තියන විනාඩි 2ක් විතර ලිපේ තියලා හැඳි මිටෙන් පොඩ්ඩක් කූරු ගාලා අරගෙන මේක නිවුණට පස්සේ හොඳට මිරික ගන්න. ඊට පස්සේ මේකට මිටි කිරි චුට්ටක් දාන්න. ඊට පස්සේ රතු ලූණු, සුදු ලූණු, උම්බලකඩ, කුරුඳු පොතු, කොච්චි කරල් ටිකක් දාපුවම ගොඩක් රසවත් මේක. කොච්චි කරල් ටිකකුත් දාලා, මිරිස් චුට්ටකුත් දාලා, කහ කුඩු චුට්ටකුත් දාලා, තුණුපහ චුට්ටකුත් දාලා මේක ලිපේ තියලා හොඳට හිඳුනට පස්සේ මේක ලිපෙන් බාලා ගන්න. බලන්නකො කාලා රසවත්ද කියලා. මේක චුට්ටක් ඇඹුල් රසයි. ඇඹුල් රස වුණාට මාරම රසයි.